ඔව් ඔව්. අතන තමයි ආවේ. සංචාරක පැත්තක් යනවා. ඒකට ගියාම ගොජන් කරන කට්ටියක් තියෙනවා. අර පැත්තේ ගෝවා හැම දාලා තියෙනවා. මේවා මේ රාබු හරි මොන හරි නේ. මේවා රාබු නේද බං? ඈ? තක්කාලිද? මේ තක්කාලි තියෙනවා, රාබු තියෙනවා. අර පැත්තේ ගෝවා දාලා තියෙනවා. ලස්සනයි එහෙම. මේ පැත්තේ තනිකර තියෙන තේ. ඒකට මේ පැත්තේ තියෙන තනිකර වගා ගන්න තියෙනවා. එළවලු එහෙම වගා කරලා තියෙනවා මේ පැත්තේ. අර උඩක් තියෙන තේ දාපි. ඔක්කොම අර නෝමල් අර එල්මලු විදිහට තමයි වගා කරලා තියෙන්නේ මේක. ඊයන් ලස්සන. මේ මල් පිපිලි. මේ කියලා තමයි වෙනම හරි දන්නේ චාමර කිව්වේ මේ මල් කිව්වේ. උඹ කියනවා දැන් ෂුවර් නේද? ඇත්තටම අර මහිමල් නෙවෙයි බං ඔය වෙන මොකක් අයියාද? ඊළඟන කට්ටියට මෙතනින් හැරලා එකපාරක් තියෙනවා. මෙතනින් හැරලා ගිහිල්ලා යන්නත් පුළුවන්. මේ පාර ටිකක් ළඟයි. මෙතන ඇතුළට ගිහිල්ලා පොඩි පාලමක් ගාවින් යන්න තියෙන පාර. ආපාරක් තියෙන ඉස්සරහා. ආපාරක් තියෙන ඉස්සරහා ඒක පෙන්නන්නම් අතන අර මේ කළුපාට පාලම කරනවත් එක්කම වම්මද පැත්ත හැරෙන්න වාරක් තියෙනවා බෝගහ ගාවේ. එතනින් යන්න පුළුවන්. එතනත් පෙන්නන්න. මෙතනින් යන්න. මේක තමයි මේ යන්න දින අනිත් පාර. මෙතනින් මේ බෝගහ ගාවෙන් බල්ලාට ගිහිල්ලා යන්න පුළුවන් ඇල්ල රොක්කේ පැත්තට. මෙතන මේ පාර. මේකෙන් යන්න මෙතනින් ගිහලා යන්න පුළුවන්. අපි දැන් ඇල්ලට අපි දැන් කෙලින්ම යනවා ඇල්ලට ගිහලා කාලා ඊපස්සේ නයින්නාච්චික හම්බෙන්නේ නයින්නාච්චික හම්බෙන්නේ ඉතින් යනවා වගේ නයින්නාච්චික බලන්න අපි ඇවිල්ලා අපි ඇල්ල රොකෙන් උදේ සන්රයිස් එක බලලා ඊට පස්සේ එතනින් පස්සේ ආයෙ හොස්ටල් එක ඇවිල්ලා පොඩ්ඩක් අපි උදේට කාලා පොඩ්ඩක් රෙස්ට් කරලා දැන් තමයි නයින්නාච්චික පැත්තට නයින්නාච්චික තමයි කියන්නේ ඇල්ල සංචාරක පුරවරයක් වෙන්න මූලිකම හේතු වුණේ නයින්නාච්චික. එතනින් පස්සේ ඇල්ල රොක් එකයි ඔය පුංචි සිරිපාදේ කියන දෙක හිතුනේ. මුල්ම දේ තමයි නයින්නාච්චික. මම හිතුවා අද ලොන් වීකෙන්ඩ් එකේ ලොකු ක්‍රවුඩ් එකක් ඇති මේ පැත්තේ. ගිහින් බලමු කොහොමද කියන්නේ නයින්නාච්චික. මේක මම හිතන්නේ ගොඩක් කට්ටියට මෙතන මතක ඇති. මතක ඇති කියන්නේ දැන් මේක හදන ගමන් තියෙන්නේ මේ ඔය ඉස්සර නයිට් මේල් එකේ එහෙම එන වෙලාවට ගොඩක් වෙන දවස් වලට 3-4 පාරකට වඩා මම හිතන්නේ මෙතන මේ නාය ගිහිල්ලා ට්‍රේන් එක නැවතලා තියෙනවා. එකපාරට නයිට් මේල් එකේදී ගිහලා නයිට් මේල් එකට බස් කන්ටි කඩා යනවා ඉතින්. දැන් මෙතනයි කිතල් ඇල්ලේ එතකොට නයින්නාච්චික ගාවයි ඒ හැමතැනකම කඳු ටික අර ඔය හදන විදිහක් තියෙනවානේ. මේක අර මේ සම්පූර්ණයෙන් කඩාගෙන යන්නේ නැති වෙන්නේ. මෙතන එතන තැන් දෙක තුන ඔක්කොම ටික හදනවා. මෙතන කිතල් ඇල්ල ගාවයි නයින්නාච්චික ගාවයි මෙතනයි. ඒ දන්න කට්ටියට මතකයි මෙතන කොහොමද 3-4 පාර මෙතන ගලවන් ගියේ කොහොමද කියන එක. ඇත්තට නයින්නාච් බ්‍රිජ් එක ඉදි කරලා තියෙන 1921. ඒ කියන්නේ බ්‍රිටිෂ් කොලොනිකල් කාලේ ලංකාවේ දුම්රිය මාර්ගය නෙට්වර්ක් එක ඉහළට ගන්න හදපු වැඩ ඔය. ඒ වගේම අර ට්‍රාන්ස්පෝර්ටේෂන් කියන්නේ ඔය තියානම් මනම් යන්නේ වට කුරුඳුවර හිමේ ඒවා ට්‍රාන්ස්පෝර්ට් කරන්න හදපු රේල් පාරක් තමයි මේක. මේකේ තියෙන විශේෂම දේ තමයි මේක හදන්න කොන්ක්‍රීට් කම්බි මුකුත් භාවිත කරලා නැහැ. ඒ කියන්නේ මේ පාලම ඉදි කරලා තියෙන්නේ පළවෙනි ලෝක යුද්ධ තිබ්බ කාලේ තිබ්බ තත්ත්වෙත් එක්ක ඒ කියන්නේ තිබ්බ ලෝහ ද්‍රව්‍ය ගෙන යුරෝපෙන්ම තමයි ගේන්න වෙලා තියෙන්නේ. ඉතින් අර තිබ්බ සිටුේෂන් එකත් එක්ක ඒගොල්ලෝ ඇත්තටම මේක හදලා තියෙන්නේ සිමෙන්ති කළුගල් වැලි කියන තුන මික්ස් කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ වගේම පාලමේ දිග මීටර 91ක් වෙනවා. ඒ වගේම උස තියෙනවා මීටර 24ක්. අභ්‍යාව චුට්ටක් නයින්නාච්චිකේ පල්ලෙහාට. උඩින් පේනකොට නම් මේක මාරම විශාලයි. යටින් නම් බලන්න. ඇත්තටම උඩින් කොට නම් පේන්නේ මෙච්චර ලොකු දෙයක් කියලා මේක. ඇත්තට මාරයි මේ තියෙන ආච් වලට එහෙම කිසිම දෙයකට
කිසිම කම්බියක් භාවිතා කරලා නැහැ. තනිකර තියෙන කොන්ක්‍රීට් ගලු විතරයි මේකේ තියෙන්නේ. මේක මට මතකද 1920 ඉඳන් තියෙන මේ විදිහට. 1920 21 ඉඳන් හරි අදටත් හොඳම තත්ත්වය මේක තියෙනවා. ඒ වගේම ලයිට් සෙට් කරලා තියෙනවා. කනෙක්ෂන් එක දීලා ඇත්තේ මේකට. ඔය ලයිට් සෙට් කරලා තියෙන දේවල් ටික තියෙනවා. Odyssey nih. Then 9 notch එක ගාව ඉඳන් දැන් යන ලිටල් ඇඩම්ස් පීක් එකට. අපි දැන් එතනට යන්නේ සන්සෙට් එක බලන්න ඕන කියන ලොකු බලාපොරොත්තුවකින්. මෙතන කැලිප්සෝ ට්‍රේන් එක ආවා. ඊට පස්සේ පොඩිමනේ ගියාවනේ. ආයි පොඩිමනේ ගියාවා. දැන් ඒ ටිකත් බලලා අපි දැන් යනවා ඇඩම්ස් පීක්. යන ගමන් ඉන්නේ ඇඩම්ස් පීක් එකට ඇත්තට. අල්ල පළගාට රිසෝට් එක ගිහින් හැරලා උඩ පාර තමයි යන්නදී පහින් රාවණා එක පාර. යමුත් යන්න දැන් සන්සෙට් ටයිම් සෙට් වෙගෙන ඉන්නේ. යම් බලස් පළමු ගිහින්. මේ අධ්‍ය අල්ල රොක් එක වෙනවා හොදට. ඉදාර බස් එක ඇක්සිඩන්ට් වෙච්ච තැන ඒ ඔක්කොම ටික ඇඩම්ස් පීක් එකට පේනවා. ලස්සන පියවත්තක් යන්න තියෙන්නේ. මෙතන පොඩ්ඩක් ඉස්සරහට ගියාම තමයි ෆ්ලයින් රාවණ එකයි ෆ්ලයින් රාවණ එක තියෙන්නේ. අපි ටිකක් බලගෙන ඉන්න. पूल क्लब होटल එක වෙන දවසක සල්ලි තියන අද වෙලාවට සල්ලි කියනවා වෙලාවට
මේ දැන් ෆ්ලයින් රවුන්ඩ් සිප් ලයින් එක. ඒතර ස්කයි වෝක් එකක් තියෙනවා. ඊට පස්සේ ක්ලයිම්බ් එකක් තියෙනවා. මේක ස්කයි වෝක් එක. කැමතිට එන්න පුළුවන්. ලෝකල් ප්‍රයිස් එක 5000යි. ෆ්ලයින් සිප් ලයින් එකේ. මොන 1500 ක් දෙන්නේ වන් වෝක් එකකට. අරන ප්‍රයිස් කොහොමද දන්නේ? ගිහිල්ලා බලන්න. ගිහිල්ලා බලන්න. දැන් තුන අතරක් හොඳයි. අතන තමයි නියම ප්‍රොග්‍රෙස් එක. අර කට්ටිය ඕනේ කියලා බයි. රම් රාජු හිතේ අපි දැන් ඉන්නේ කුංජි සිරිපාදේ විනාඩි 45ක විතර ගමනකින් පස්සේ මෙතනට විනාච් එක ගාවිලා එල්ල රොක් එක මෙතනට පේනවා පල්ලෙහාර පවනැල්ල පේනවා ඒ වගේ අර ඇක්සිඩන්ට් වෙච්ච තැනත් මෙතනට පේනවා අතර මේක මේ මාර ලස්සන view එකක් තියෙන මෙතන සන්සෙට් එක නම් බලා ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ දින බලාකොලුත් එක්ක පුළුවන් බා බලන්න එන්න කන්නට යන්න දාම අන්තිම කන්දනේ ඔව් මේ අන්තිම දැන් යන්න ට්‍රයි එකක් දෙනවා ට්‍රයි එකක් දෙනවනේ අපි අනිවාර්යෙන් යනවා මට බය වුණා දැන් ඉස්සර ගියොත් ඒ වාහන හරි පොග්ගලා ගෙලින්ම බස් එක ගියා වගේ තමයි දැන් කෙලින්ම මෙතන නම් කෙලින්ම මේ 360 view එකක් තියෙන නේද අඩෝ නැත්තර ලස්සන දෙම හරිද අර මීදුම දින දවස් වල එනකොට මෙහෙම පේන එක view එක පේදි ලස්සන ක්ලියර් වෙලා දැන් අපි හිතන් හිටියේ මීදුම පේදි එක තමයි ආතල් කියලා නේ ඒක ඇත්තට මේක තමයි ආතල්ම ලස්සන මේක දැන් මේක බැස්සා වගේම ආයි නගින්නත් ඕනේ. දෙන්නේ ලිටල් ඇඩම්ස් හරි අපි ඇඩම්ස් ස්පීකින් වලට එහා පැත්තේ අතන තියෙනවා එතන තමයි මේන් එක තියෙන්නේ. තාම මෙතන පොඩි එකක් තියෙනවා. ආයි මෙතන තියෙනවා. මෙතන තමයි අර ගොඩක් කට්ටිය ෆොටෝස් ගන්න ලස්සන view point එක තියෙන මෙතන. අපි ඉතින් පියාවේ සන්සෙට් එකක් බලන්න හිතාගෙන සන්සෙට් එක නම් බලන්න විදියක් නැහැ. බලාපොරොත්තු හොඳටම බර වෙලා තියෙනවා ඈ. වෙලා තියෙනවා. දැන් වෙලා ගියේ 5000. ආ තාම 5017යි 5017යි. 5014යි. අපි බලමු තා වෙලා තියෙන ඉතින් අපිට බලන්න පුළුවන් වෙයි හැබැයි. අපි ජන්ට නිකන් මෙහෙ වෙලා කුලකින් බර වෙලා තියෙන පැත්ත. උචුට යන්න පැත්ත බලන්න. අපි දැන් යන් අනිත් පැත්තට. තවතනත් එක view point එක තමයි එතනින් ඉවරයි. එතනත් view point එකක් තියෙනවා. යා. බගිලාරේ. මොන්න බේද. එතකොට අතන තමයි අර ඇල්ල රොක් එකේ දෙවෙනි view point එක තියෙන්නේ. අපි උදේ ගියේ. අර මේ රාවණැල්ල පෙන්නන. රාවණැල්ල පෙන්නන අත. second view point එක. ලස්සන සන්සෙට් එක බලන්න පුළුවන් කියලා හිතනවා නේද? සෙට් එක නේ? සෙට් එක ගොඩක් දුරට. දැන් ලස්සන සන්සෙට් එක බලන්න ගමන් ඉන්නේ.
ඇත්තටම මේ ඇත්තට මම නම් හිතුවේ මේක මේ අපිට බලන්න බැරි වෙයි කියලා. ඒ කියන්නේ මේ ඉතිහාසත් කියවනවා අපිට දැන් ලස්සන සම්සෙට් එකක් බලලා අපේ ට්‍රිප් එක මෙතනින් ඉවර කරන්න පුළුවන්. අර පැත්තට රාවණ ඇල්ල පේනවා. ඇල්ල වෙන්න බය පාර මෙතන තියෙනවා. අපි සන්සෙට් එක බලලා ආයෙ බලන්නට යමු. අපි දැන් ලස්සන සන්සෙට් එකක් බලලා සන්සෙට් එකත් ඉවර නෑ ඒකට අපි දැන් යන්න ඕනේ පල්ලෙහාට. දැන් ගිහිල්ලා ඊට කාලා ඊට පස්සේ අපි ගෙනියන්න ඕනේ හොස්ටල් එකට. ඇත්තටම කියන්න ඕනේ මේ ඇත්තටම සන්සෙට් එක නම් මාර ලස්සනක් තියෙනවා. අපි ඇත්තටම මේ වගේ ලස්සන සන්සෙට් එකක් බලන්න හම්බෙලා බලාපොරොත්තු වෙන්නේ නෑ ඇත්තටම නේද? ඔව් තිබ්බ ආසේ තිබ්බ ඒවයි. ඔව් ඒ තිබ්බ දේවලුත් තමයි. තාමත් තියෙන්නේ තාමත් ඒ ලස්සනේ විදිහටම තියෙනවා. මම හිතන්නේ මේ අද දැක්ක සන්සෙට් එකයි සන්රයිස් එකයි නම් අපිට කවදාවත් අමතක වෙන්නේ නැති වෙයි ඇත්තටම. ඒතරටම ලස්සනයි සන්සෙට් එක නම් මාරම ලස්සනක් තියෙන්නේ. දැන් චාමරට ඒ වගේම මේ ලස්සන ෆොටෝ ෂූට් එකක් සෙට් කරා. දැන් චාමර ඇවිල්ලා ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර් කෙනෙක්. කවුද මම අර ඩයල් එක? අශාන් ප්‍රනාන්දු කියන්නේ කවුද? ඌ අර ඉන්සීන් එක නේ. හේමල් පෙරේරා. දැන් එයා හේමල් පෙරේරා වෙන්න තමයි යන්නේ ටික දවසක් ගිහින්. එහෙනම් මචං. යා විශ් යූ මචං. thank you එහෙනම් අපි දැන් යන් පල්ලෙහාට ගිහිල්ලා අපි රැයට හම්බෙමු. මීරා හොඳ නේ. හොස්ටල් එකේ නෙමෙයි. චුට්ටක් එළියට ගිහිල්ලා කාලා බීලා අපි එතනදී හම්බෙමු. එහෙනම් see you.